සුබ දවසක්. අපි දැක්ක මේ ඉරාන ඊශ්‍රායලය එහෙම නැත්නම් ඉරාන ඇමරිකාවේ මේ යුද්ධේ දැන් දිගටම යනවා. මම ඊට ඉස්සෙල්ලත් වීඩියෝ එකකින් කරා මේක නතර වෙන්නේ නැහැ. මොකද මේකට සහයෝගය දෙනවා ඉරාන පැත්තෙන් උතුරු කොරියාව, රුසියාව, චීනය. මේක මොකද එක දිගටම ඇදයි යන්න ඇමරිකාවත් මේක අතාරින්නේ නැහැ. මොකද ඔවුන් හිතුවට වැඩිය වෙනස් විදිහකට දැන් යුද්ධය ඇදෙන්න ගත්තා. ඇමරිකාවත් හිතුවම් බොහොම ඉක්මනින් මේගොල්ලෝ යටත් වෙයි කියලා. නමුත් ලංකාවේ මාධ්‍යය මම දන්නවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන නිකන් සැහැල්ලුවට හිතලා ජෝකර් කෙනෙක් කියලා මේ සමහර අය තමාර මේ යුද්ධ ගැන දන්න ලෝකෙ ගැන දන්නවා කියන මිනිසුන් මම දැක්කා විහිළුවට වගේ අරගෙන තියෙනවා. හැබැයි ඇමරිකාවේ යුද බලයි ට්‍රම්ප් කියන්නේ ට්‍රම්ප් කතා කරන්නේ නැහනේ. ට්‍රම්ප් කියන්නේ ඇමරිකාවේ ජනාධිපති. එතකොට ඔහුගේ ප්‍රකාශ විහිළුවට අරගත්තට හැබැයි ඔහු නිකන් ඇඟට ගණන් ගන්න නැතුව මේක ඔවුන්ගේ සැලැස්ම එනකන් ඒ කියන්නේ බිමින් යුද්ධයක් කරන්නත් ලෑස්ති කරගෙන ඔවුන්ගේ සැලැස්ම ඇමරිකාව කියන්නේ මේ මෝඩ හමුදාවකුත් විශේෂයෙන් ඊශ්‍රායලය කියන්නේ ලේසි පාසු හමුදාවක් හා බුද්ධ්‍යංශයක් තියෙන ලෝකේ ප්‍රබලම බුද්ධ්‍යංශයක් තියෙන රටක්. මේ වෙද්දී ඉරානයේ අපි මේ අවුරුද්ද තුල දැක්කහම ඉරානයේ විද්‍යුතුන් එතකොට විද්‍යාඥයන් වටිනා මිනිස්සු රාශියක් විනාශ කරා. දැන් මේකට ලෝකෙට මං හිතනවා ලොකු පාඩුවක් ඉරානයේ ඉන්න ඒ වටිනා විද්‍යාඥයෝ ඉංජිනේරුවෝ ඔක්කොම අපි යුද්ධෙ පැත්තකට දැම්මොත් බුද්ධිමත් මිනිස්සු මේ ලෝකෙන් තුරන් වුණා. ඒක ඇත්තට ලෝකෙට ලොකු අවාසියක්. මං හිතනවා ට්‍රම්ප් මේ විහිළු කර ඔවුන්ගේ සැලැස්ම හදනවා. හුඟක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ ඇමරිකාව මේක අතහරි ඇමරිකාව පරාදයි හරිද කියලා. හිතන්න එපා මේකෙන් පෙරදුනේ ලෝකවාසී ජනතාව. විශේෂයෙන් අපේ වගේ රටවල්. දැන් අපි විදේශගත ශ්‍රී ලාංකිකයෝ වශයෙන්ුත් අපි තව මාස 4-5ක් ගියන් පස්සේ ගුවන් ටිකට් එක පවා එකට එකකින් වැඩි වෙනවා. ඒක ආයේ කිසිසේත්ම වළක්වන්න බෑ. මොකද මැද පෙරදිග ඩුබායි, කටාර්, එමිරේට්ස් වගේ මෙව්වා ඩබල්. ඔබට මතක ඇති යුරෝ 400ට ඉතාලියෙන් ඉඳලා තිබිච්ච ටිකට් එක යුරෝ 700න් උඩට ගියා කොවිඩ් වලින් පස්සේ. එතකොට මේක අනිවාර්යයෙන්ම යුරෝ 10කට එහා මේගොල්ලෝ මේගොල්ලන්ගේ පාඩුවේ මේගොල්ලෝ ගන්නවා. එතකොට විශේෂයෙන් අපි වගේ අයට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට රට ඇතුලේ ඉන්න අයට ලොකු අරබුදයක් නිර්මාණය වෙනවා. අනිත් පැත්තෙන් ඉරානයේ වෙච්ච විනාශය ගැන කවුරු කතා කරත් ආයේ ඉරානයට කෙලින් එන්න බැරි විනාශයක්. 10-15,000කට වැඩි තැන්වලට බෝම්බ දාලා විනාශ කරලා ඩොලර් ට්‍රිලියන් ගණක් විනාශ කරලා තියෙනවා. මෙව්වා කෙලින් කරගන්න මේ යුද්ධේ සමතේකටපත් වුණත් ඉරානයේ විසිනුත් තෙල් මිල වැඩි කරන්න අනිවාර්යෙන් ගන්නවා. මොකද ඔවුන්ගේ අලාභය ගන්න. ඒතර ඇමරිකාවෙත් මේ යුද ආයුධ වලට ඩොලර් ට්‍රිලියන් ගණක් විනාශ කරයි අවසානයේදී ඒක ගන්නත් ඔවුන් අනිවාර්යෙන්ම පෙළඹෙනවා. මේක තමයි ඇත්ත. ඒක නිසා මේක එක තැනකින් නතර වෙන්නේ නැහැ. අවම මාස 6-7ක් යනවා. මේක දිගටම යනවා. විශේෂයෙන් මේ දැන් ඇමරිකාවේ සෙබළුන් 8 දෙනෙක් මැරිච්ච එක, ඒතොර ඊශ්‍රායලයේ සෙබළුන් 6 දෙනෙක් කොහෙද මැරිච්ච එක ගැන ලෝකෙට පෙන්නද්දී ඉරානයේ සත්තු නෙමෙයි ඉන්නේ ඒත් අහිංසක මිනිස්සු. අපි වගේ මිනිස්සු ඉන්නේ. හැබැයි මේ මිනිස්සු එක්කෙනෙක්වත් මැරෙනවා පෙන්නන්න. එක පැත්තකින් ඉරාන මාධ්‍ය එක හංගනවා. අනිත් පැත්තෙන් බලලෝ ගානට මේ මිනිස්සුම මේ බටහිර මාධ්‍යය දාලා තියෙනවා. ඉතින් හැබැයි මේ අහිංසක ජනතාව තමයි විශේෂයෙන් මැරෙන්නේ. ඔවුන් පවතින රජයට සේවය කරන්න හමුදාවකට බැඳෙන්නේ. මොන ආගමික නායකයෙක් වුණත් කවුරු වුණත් දැන් අපි දකින අවුරුදු ගාණක් මේ ලෝකේ තියෙන යුද්ධ දේශපාලනය ගැන කතා කරන දකිද්දී මේක ලොකු අවාසනාවන්ත සිද්ධියක්. ලේසි වැඩක් නෙමෙයි. විශාල වශයෙන් මිනිස්සු ඝාතනය වේවි තව ඉදිරියේදී. දැන් අප දකිනවා ලෙබනන් වල කොච්චර ඉක්මනින් මේ පොඩි කාලයක් වුණා ලෙබනන් වල 4,000ක් මරනවා. ඒතකොට හිතන්නකෝ ඉරානේ කොච්චර මැරෙන්න ඇද්ද කියලා සෙබළු. හැබැයි කියන්නේ නැහනේ. මේ ජීවිත හානි වෙනවා හැමතැනම විශාල වශයෙන්. අපි මේක ඉක්මනින් ඉවර වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ලංකාවට ජය වේවායි කියලා ප්‍රාර්ථනා කරමු.